හරි. ආයුබෝවන්. අද මම සාකච්ඡා කරන්නේ විශේෂයෙන් මෙන්න මේ 2022 පළවෙනි සාමාන්‍ය පෙළ ගණිතය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ප්‍රශ්නෙට ආපු ගාන මගේ ළඟ තියෙන ඉංග්‍රීසි මාධ්‍ය පාස් පේපර් එකක්. මම මේක සිංහලට පරිවර්තනය කරලා සිංහලෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේකේ මේ විශේෂයෙන් තියෙන කාරණේ තමයි කියන්න ඕන මේ ප්‍රශ්නේ ගොඩක් කියන්නේ ගොඩක් ළමයින්ට මේ ප්‍රශ්නේ අමාරුයි. ඉතින් වීඩියෝස් කිහිපයක්ම තියෙනවා YouTube එකේ මේ ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරලා එක ගුරුවරු ඒ ගුරුවරු උත්සාහයක් ගන්නවා මේ පැහැදිලි කරන්න හැකි උපරිම ආකාරයෙන් සරලව ඒ වගේම හොඳට පැහැදිලි කරනවා. නමුත් මම හිතන්නේ මේ සමහර ළමයින්ට ඒත් තේරුන්නේ නැහැ කියලා මේක. ඒක නිසා මම කල්පනා කරා මේක ටිකක් අනිත් ගුරුවරු පැහැදිලි කරපු වට වඩා වෙනස් ආකාරයට සහ ඉතාමත් සරල විදිහට මේ භාග ප්‍රශ්නේ පැහැදිලි කරන්න. මේක ඔයගොල්ලන්ගේ ළඟ තියෙනවා නම් මේ පාස් පේපර් එක මේක 2022 23 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ එක ප්‍රශ්නය. මේක භාග සංඛ්‍යාව. හැබැයි මේ භාග සංඛ්‍යාවට භාග සංඛ්‍යාව එක සැරේම පැහැදිලි කරන්න කලින් මේ ප්‍රශ්නේ තේරුම් ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන්න අවශ්‍යයි කියලා මම හිතුවා. ඒ කියන්නේ පොඩ්ඩක් භාග සංඛ්‍යා ගැන පොඩි මූලික පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මම මේ පැහැදිලි කරන ප්‍රශ්නය හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒකෙදිත් හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහර ළමයි ඉන්නවා ඉතින් මොන ගුරුවරයා මොන විදියට යම් කිසි ගානක් පැහැදිලි කරත් තේරුම් ගන්න බැරි අය. ඒකට හේතුව තමයි යම් කිසි ගානක් පැහැදිලි කරද්දී ඒ ගාන තේරුම් ගන්නත් අවශ්‍ය මූලික ගණිත දැනුමක් ඔළුවේ තියෙන්න ඕන. සමහර අයට කිසිම ගණිත දැනුමක් නැහැ. 11 වසරේ ඉන්න දරුවෝ ඉන්නවා. ඒ අයට මොන ගුරුවරයා මොන විදියට පැහැදිලි කරත් ගානක් තේරුම් ගන්න බැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ ඔළුවේ කිසිම මූලික ගණිත දැනුමක් නැහැ. ඉතින් උදාහරණයක් විදියට දැන් සරලවම පැහැදිලි කරනවා නම් සාමාන්‍ය පෙළ ගණිතය පටන් ගන්නේ 6 වසරේ. 6 වසරේ අපි ඉගෙන ගන්න මූලික ගණිත දැනුම ඉතාමත් වැදගත් වෙනවා. ඊට ඉහළ ගණිත මේ පාඩම් ඉගෙන ගන්න. හරිද? දැන් 7 වසරට ආපු ළමයෙකුට 7 වසරේ ගණන් තේරුම් ගන්න නම් 6 වසරේ ඉගෙන ගත්ත මූලික ගණිත දැනුම ඔළුවේ තියෙන්න ඕන. එහෙම නැත්නම් 7 වසරේ ගණන් කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි 8 වසර ළමයෙකුටත් 9 වසර ළමයෙකුටත් ඒ තත්ත්වෙමයි. 10 11 වසර ළමයෙකුට කලින් 6 7 8 9 10 මේ පන්ති පහේම දැනුම මෙලෝදයක් ඔළුවේ නැත්තම් ඒ ළමයාට මොන පන්තියට ගියත් මොන ගුරුවරයා පැහැදිලි කරත් ගානක් තේරුම් ගන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ අයට කරන්න දෙයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ වැරද්ද. ඒගොල්ලෝ ගණිතයේ තියෙන වටිනාකම නොදන්න නිසා ඒගොල්ලෝ ගණිතය ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. ඉගෙන ගන්න උවමනාවකුත් නැහැ. ඉතින් එහෙම අයට නම් මම පැහැදිලි කරත් වෙන කවුරු පැහැදිලි කරත් තේරෙන්නේ නැහැ. සමහර ළමයි ඉන්නවා පන්තියකට යනවා. ඒ පන්තියේ තේරෙන්නේ නැත්නම් වෙන පන්තියකට යනවා. ඒ පන්තියේ තේරෙන්නේ නැත්නම් තවත් ගුරුවරයෙක් ළඟට යනවා. හරියට නිකන් අර ඔළුවේ කැක්කුමට කොට්ටේ මාරු කරනවා වගේ තමයි. ඉතින් තමන්ගේ මේ දුර්වලකම තමන්ගේ වරද තියාගෙන ඉතින් ගුරුවරු මාරු කරාට වැඩක් වෙන්නේ නැහැ. හරිද? හරි. දැන් අපි කතා කරා ඇති ගැන මේ බලමු පොඩ්ඩක්. මම කෙලින්ම ප්‍රශ්නෙට බහින්න කලින් සාමාන්‍ය පෙළ භාග සංඛ්‍යා ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරනවා. භාග සංඛ්‍යා එහෙම ඉතින් කෙටියෙන් හඳුන්වන්න බෑ. භාග සංඛ්‍යා සාමාන්‍යයෙන් පටන් ගන්න 6 වසරෙන් 11 වසර වෙනකන් එක දිගට තියෙනවා.
ටික ටික සංකීර්ණ වෙනවා උඩට එන්න 6 වසරේ ඉඳලා. නමුත් මේ ගාන තේරුම් ගැනීම සඳහා අවශ්‍ය භාග මූලික සංකල්ප ටිකක් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම. හරි. මෙන්න මෙහෙම. දැන් අපි හිතමු දෙකෙන් එකෙන් හරිද? දෙකෙන් එකක් කියලා. හරිද? දෙකෙන් එකක් කියන්නේ කොහොමද? මේක රූපමය ආකාරයට තේරුම් ගන්නේ කොහොමද? මේක රූපමය ආකාරයට තේරුම් ගන්න නම් මුලින්ම දෙකෙන් එක පෙන්නන්න ඕන මෙන්න මෙහෙම. ඔන්න හතරස් කොටුවක් ඇඳලා ඕක දෙකට කැඩුවා. හරිද? දෙකට කැඩුවාට පස්සේ මේ එක කොටසක් වෙනවා. මේ එක කොටසක් වෙනවා දෙකෙන් එකක්. මේකත් දෙකෙන් එකයි. හරිද? එතකොට ඔන්න මම එක කොටසක් මම ෂේඩ් කරනවා, අඳුරු කරනවා. හරිද? දැන් ඊට පස්සේ මෙතන කියන්නේ මොකද්ද? දෙකෙන් එකෙන්. ඔන්න මම මේ නිල් පාටින් පෙන්නපු දෙකෙන් එක මෙතන තියෙනවා අඳුරු කරලා. ඊට පස්සේ ඒකෙන් ආයෙමත් දෙකෙන් එකක්ලු. ඒකේ අදහස තමයි මෙන්න මේ දෙකෙන් එක නැවත කොටස් දෙකකට කඩලා මේ අපි නිල් පාටින් අඳුරු කරපු දෙකෙන් එකේ කොටස මෙන්න මේ කොටස නිල් පාටින් අඳුරු කරපු එක මම නැවත රතු පාටින් වෙන් කරනවා. මෙන්න මේ කොටස නැවත කොටස් දෙකකට කඩනවා. හරි? කඩලා ඒකෙන් භාගයක්ලු. එතකොට මෙන්න මෙතනක් තියෙන්නේ දෙකෙන් එකක් තමයි. මෙතන තියෙන්නේ මුළු එකෙන් දෙකෙන් එකක් නෙමෙයි මේ කොටසෙන් විතරක් දෙකෙන් එකක්. මෙන්න මේ අඳුරු කළ කොටසෙන් දෙකෙන් එක තමයි මේ තියෙන්නේ. හරිද? අඳුරු කළ කොටසෙන් දෙකෙන් එක තමයි මේ තියෙන්නේ. හරිද? මුළු එකෙන් දෙකෙන් එක තමයි මේ තියෙන්නේ. දැන් ඇත්ත වශයෙන්ම මෙතන වෙන්නේ අඳුරු කරපු කොටස නැවත දෙකෙන් එකකට කඩද්දි මේ රතු පාටින් පෙන්නපු ආකාරයට අඳුරු කරපු මේ නිල් පාට කොටස නැවත දෙකෙන් එකකට බෙදද්දී මුළු එකම බෙදෙනවා කොටස් හතරකට. මුළු රූපයම කොටස් හතරකට බෙදෙනවා. එතකොට මෙතන දෙකෙන් එක කියන්නේ මෙන්න මේ කොටස කියන්නේ ඇත්ත වශයෙන්ම හතරෙන් එකක්. හේතුව තමයි මේ මුළු එකම ප්‍රධාන සමාන කොටස් හතරකට බෙදෙනවා. දෙකෙන් එකක් කියද්දී දෙකෙන් එකක් කියලා අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම මුළු එකෙන්ම නම් හතරෙන් එකක්. හැබැයි මේ අඳුරු කරපු කොටසෙන් නම් දෙකෙන් එක කියන්නේ දෙකෙන් එක වුණාට මුළු එකෙන් නම් හතරෙන් එකක්. එතකොට මෙතන හතරෙන් එකයි, මෙතන හතරෙන් එකයි. හරිද? මේක ගණිතමය ආකාරයට තේරුම් ගන්න මෙහෙමයි. දැන් දෙකෙන් එකනේ මේකනේ අපි මෙතන මේ පෙන්නුවේ. දැන් මෙතන හරණයන්ෙන් කියන්නේ ಗುಣ කිරීම. එතකොට මෙතන දෙකෙන් එක ಗುಣ කිරීම දෙකෙන් එක කියන්නේ මේ හරයන් දෙක ಗುಣ වෙනවා. එතකොට 4යි එක්වරක් එක 1යි. මෙන්න හතරෙන් එක. පැහැදිලිනේ? ওই විදිහට තමයි තේරුම් ගන්න. තව උදාහරණයක් අරගෙන බලමු අපි. හරි? 5න් 2න් 4න් 3ක්. හරිද? 5න් 2න් 4න් 3ක් කියන එක තේරුම් ගන්නේ කොහොමද කියලා රූපමය ආකාරයට බලමු. හරිද? ඉස්සෙල්ලා අපි මෙන්න මෙහෙම එකක් අඳිනවා. මේක ඔන්න සමාන කොටස් 5කට කඩනවා. 1 2 3 හරිද? සමාන කොටස් 5කට ඔන්න හරි ඔන්න සමාන කොටස් 5කට කඩනවා. එක දෙක තුන හතර පහ. ඒකෙන් දැන් 5න් 2නේ ඉස්සෙල්ලා මේ නිල් පාටින්
ලියපු පහෙන් දෙක මම පෙන්නනවා. ඔන්න පහෙන් දෙක. හරිනේ. ඔන්න පහෙන් දෙක. දැන් මෙතන ඔක්කොම කොටස් 5යි ඒකෙන් 2යි. මෙන්න පහෙන් දෙක. පහෙන් දෙක. දැන් මොකද්ද කියන්නේ? පහෙන් දෙකෙන් 4න් 3ක් කියන අදහස තමයි මෙන්න මේ පහෙන් දෙක කියන අපි මුළු එක සමාන කොටස් 5කට කඩලා ඒකෙන් දෙකක් නේ අපි ගත්තේ. ඒ දෙක තමයි මේ ලවෙන් පෙන්නන දෙක තමයි මේ අඳුරු කරලා තියෙන්නේ. මේ හරෙන් පෙන්නන්නේ කඩාපු මුළු එක කඩාපු සමාන කොටස් ප්‍රමාණය 5යිනේ. කෑලි 5යි. හරෙන් පෙන්නනෝ සමාන කොටස් මුළු ප්‍රමාණය, ලවෙන් පෙන්නනෝ අපි අඳුරු කරපු කොටස. හරිද? පහෙන් දෙක තමයි මේ අඳුරු කරලා තියෙන්නේ. දැන් 4න් 3 කියන්නේ මේ පහෙන් දෙකෙන් 4න් 3 කියන එකේ අදහස තමයි මෙන්න මේ පහෙන් දෙක කියන කොටස. මෙන්න මේ පහෙන් දෙක කියන කොටස, ඒ කියන්නේ මෙන්න මේ තීර දෙක නැවත කොටස් 4කට කඩනවා. නැවත මේ මෙතන රතු පාටින් ලියපු භාගයේ හරයෙන් කියන්නේ නැවත බෙදෙන සමාන කොටස් ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේ කොටස, මෙන්න මේ පහෙන් දෙකේ කෑල්ල නැවත සමාන කොටස් මෙන්න මේ ප්‍රමාණය. මෙතන හරයෙන් පෙන්නන ප්‍රමාණයට කඩනවා. ඒ කියන්නේ මේක සමාන කොටස් 4කට බෙදෙනවා. 1යි 2යි. හරිද? දැන් මෙන්න මේ කෑල්ලනේ. දැන් මේ කෑල්ල තමයි ඔන්න මම රතු පාටින් ආපහු පෙන්නනවා. මේ කෑල්ල තමයි නැවත සමාන කොටස් 4කට කඩන්නේ. හරිද? ඔන්න 1යි 2යි අන්න 1 2 3 4 මේ තීර දිහා බලන්න. මේ තීර දිහා බලන්න. 1 කොටසයි 2යි 3යි 4යි. ඔන්න සමාන කොටස් 4කට බෙදුවා. එතකොට ඇත්ත වශයෙන්ම වෙන්නේ මෙන්න මේ පහෙන් දෙකේ කියන මෙන්න මේ දෙක කියන කොටස, මේ අඳුරු කරපු පහෙන් දෙකේ කොටස නැවත කොටස් මෙන්න මේ රතු පාටින් පෙන්වන භාගයේ හරයේ ප්‍රමාණයට බෙදුවාම, ඒ කියන්නේ කොටස් 4කට බෙදුවාම එතන අදහස තමයි මුළු එකම බෙදෙනවා කොටස් 20කට. මුළු එකම බෙදෙනවා කොටස් 20කට. බලන්න 1 2 3 4 1 2 3 4 5 4 වරක් 5 20යි. මුළු එකම කොටස් 20කට බෙදෙනවා. හරිද? ඒක තමයි මේ භාග සංඛ්‍යාවල තේරුම් ගත යුත්තේ. හරිද? අපිට අවශ්‍ය යම් කොටසක් නැවත සමාන කොටස් වලට බෙදද්දී ඒ හා සමානව මුළු රූපයම කොටස් වලට බෙදෙනවා. හරිද? දැන් මෙතන බලන්න පහෙන් දෙක කියන කොටස නිල් පාටින් අඳුරු කරපු කොටස නැවත සමාන කොටස් 4කට බෙදද්දී මුළු රූපයම කොටස් 20කට බෙදුණා. ඒක මෙන්න බලන්න ගණිතයේ ආකාරයේ තේරුම් ගන්න විදිය. මෙතන හරණයන්ෙන් කියන්නේ ಗುಣ කිරීමනේ. මෙතන හරණයන්ෙන් කියන්නේ ಗುಣ කිරීම. එතකොට 5න් 2 ಗುಣ කිරීම 4න් 3 කියන්නේ 5 4ක් 4 20යි. 5 4ක් 4 20යි. 2 වරක් 3 6යි. එතකොට හරිද? එතකොට දැන් බලන්න 20න් 6ක්. හරිද? 2 4 6 8ක් තියෙනවනේ මෙතන. එතනින් දැන් බලන්න මේ 3ක් නේ කියන්නේ අපිට. හරිද? මේක කොටස් හොඳට බලන්න, මේක සමාන කොටස් 4කට බෙදලා ඒ කොටස් 4න් 3ක් ගන්නලු. මෙන්න මේ කොටස් 4න් 3 මං 3 පෙන්නනවා. ඒ කොටස් 4න් 3. මෙන්න එක, මෙන්න මේ කොටසයි. හරිද? මේ කොටසයි මේ කොටසයි. උන 3ක්. හරිද? ඒ කියන්නේ පහෙන් දෙකෙන් 4න් 3ක්. මෙන්න 4කට වෙන් කළා මෙන්න 3ක් අයින් කරා. මෙන්න 3ක් අයින් කරා. 4කට වෙන් කළා මෙන්න 3. මෙන්න 3ක් අයින් කරා. මෙන්න මේ කොටස් 3. හරිද? තීර 4කට කඩලා කොටස් 4කට කඩලා මෙන්න 3ක් ගත්තා. ඒ 3 කියන්නේ මෙතන බලන්න කුඩා කොටු කීයක් තියෙනවද බලන්න. කුඩා කොටු ඔක්කොම තියෙනවනේ 20ක්. මෙන්න කුඩා කොටු 20 මේ මෙතන හරයෙන් නියෝජනය කරනවා. මෙතන දැන්
හතරකට බෙදලා කොටස් හතරකට බෙදලා එකෙන් තුනක් නේ මෙතනින් කියන්නේ. මේ උඩ තුන ලවයෙන් කියන්නේ. ඒ තුන ඇතුළත තියෙනවා පොඩි කුඩා පොඩි කොටු තියෙනවා 6ක්. මේ බලන්න. කුඩා කොටු 6ක් තියෙනවා. හරි 2 4 6 මෙන්න මේ 6. දැන් පැහැදිලිනේ. ඕක තමයි සිද්ධ වෙන්නේ භාග සංඛ්‍යා සුළු කරද්දී. පැහැදිලිනේ? හරි. අපි තව උදාහරණයක් අරගෙන බලමු. අඩු කරන එක. 5න් 4න් අඩු කරමු 3න් 2. 5න් 4 අඩු කරනවා 3න් 2. හරිද? 5න් 4න් අඩු කරනවා 3න් 2. දැන් මේ 5න් 4න් 3න් 2ක් අඩු කරන්න කලින් අපි දන්නවා හරය අසමාන භාග එකතු කරද්දී හරි අඩු කරද්දී හරය සමාන කරගන්න ඕන. හරය සමාන කරගන්න නම් පොදු හරයක් ගන්න ඕන. පොදු හරය කියන්නේ කුඩා පොදු ගුණාකාරය. මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය තමයි දැන් අපි දැන් මෙහෙම 5 ගුණාකාරය යාගෙන ගියොත් මේ 5 10 15 20 25 ඔහොම යනවනේ. අර 3 ගුණාකාර 3 6 9 12 15 18 ඔහොම යනවනේ දිගට. හරි. එතකොට 3 සහ 5 පොදු ගුණාකාරය තමයි මේකේ කුඩාම පොදු ගුණාකාරය තමයි කුඩාම පොදු ගුණාකාර ගොඩක් තියෙනවා. කුඩාම එක තමයි ඉස්සෙල්ලාම හම්බ වෙන මෙන්න මේ 15 හම්බ වෙනවා. මෙතනත් 15 තියෙනවා. මේකෙත් 15 තියෙනවා. හරිද? ඊට කලින් පොදු ඒවා නැහැනේ. ඒක නිසා කුඩාම පොදු ගුණාකාරය 15. ඒක නිසා මේක අපි 5 ගුණ කරනවා 3න් 4 ගුණ කරනවා 3න් අඩු කිරීම 3 ගුණ කරනවා 5න් දෙකත් ගුණ කරනවා 5න්. මෙතන එනවා 15න් 12 අඩු කිරීම 15න් 10. හරිනේ? 15න් 12 15න් 10. දැන් අපි මෙන්න මේක ලියාගත්තනේ මේ 5න් 4 කියන එක අඩු කරා 3න් 2. ඇත්තටම මේක සමානයි 15න් 12 අඩු කිරීම 15න් 10. හරිද? ඒ කියන්නේ මෙන්න මේ භාගෙට සමානයි. මේ භාගෙට සමානයි. හරිද? දැන් ඕක තේරුම් ගන්න බලමු රූපයක් ඇඳලා. දැන් 5න් 4නේ. ඉස්සෙල්ලා උන 5න් 4 අඳිනවා. මේක 5කට වෙන් කරනවා. 1යි 2යි එද ඔන සමාන කොටස් අපි හිතමු මේ 5කට බෙදුවා. හරිද? සමානයි කියලා හිතන්නකෝ. හරිද? ඔන සමාන කොටස් 5කට 1 2 3 4 5. හරිද? මේ 5න් 4නේ. දැන් මෙන්න මේකේ දැන් 5න් අපේ ගාන තමයි 5න් 4 අඩු කිරීම 3න් 2නේ. හරිද? මේ 5න් 4 තමයි ඉස්සෙල්ලා මම මේ පෙන්වන්න හදන්නේ. මෙන්න 5 මෙන්න 4. හරිද? ඔන්න 5න් 4 මේක අපි මෙහෙම 5න් 4 හරිනේ. මුළු කොටස් 5යි එකෙන් 4ක් මොන ෂේඩ් කරලා තියෙනවා. හරිනේ? 5න් 4. දැන් 5න් 4නේ. මේ 5න් 4 සමානයි නේද 15න් 12ට. 5න් 4 සමානයි 15න් 12ට. එහෙනම් මේක මෙන්න මේ 5න් 4 මේ මුළු රූපය කෑලි සමාන කොටස් 15කට එන්නත් මෙන්න මේ අඳුරු කරපු කොටස 12ක් වෙන ආකාරයටත් කොටස් වලට බෙදනවා. හරිද? මේ පැත්තට 5ක් තියෙනවා. එහෙනම් මේ පැත්තට කොටස් 3කට වෙන් කරොත්
මේ පැත්තට කොටස් 3කට වෙන් කරොත් එතකොට එනවා 12 වරක් 5 වරක් 3 15යි. හරිද? ඔන්න දැන් බලන්න ඔක්කොම කොටස් කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. ඔක්කොම කොටස් 15ක් තියෙනවා. හේතුව තමයි මේ 5න් 4 සමානයි. 5න් 4 සමානයි 15න් 12ට. මේවා තුල්්‍ය භාග නිසා. තුල්්‍ය භාග. හරය සමාන කරලා ගත්තාම තුල්්‍ය භාග වුණා. හරිද? දැන් බලන්න මෙතන ඇත්ත වශයෙන්ම 5න් 4 කියන්නේ 15 වෙන්නම් කීයක්ද? 15 වෙන්නම් මේ 1 2 3 4 5 6 7 8 9 10 11 12. මේ හරි නේද? දැන් අපේ තුල්්‍ය භාගය ගැලපෙනවා නේද? 5න් 4 කියන්නේ ඒ කියන්නේ නිල් පාටින් බෙදුවොත් කොටස් 5කට බෙදලා එකෙන් 4ක් කියන්නේ නැවත ඒක බෙදුවොත් සමාන කොටස් 15කට ඒකෙන් 12ක්. මේ කුඩා කොටස් 12ක් තියෙනවා. කුඩා කොටු 12ක් තියෙනවා. හරිද? 15න් 12. දැන් අඩු කරන්න ඕනනේ 3න් 2 කියන්නේ කීයද? 3න් 2 අපිට ආව මේ 3න් 2 ආව 15න් 10යි කියලා. තුල්්‍ය භාග කරාම. 3න් 2 ආව 15න් 10යි කියලා තුල්්‍ය භාග කරාම. දැන් මෙතන තියෙනවා 15න් 12. ඒකෙන් 10ක් ඉවත් කරනවා. ඒකෙන් 10ක් ඉවත් කරනවා කියන්නේ මම නිකන් මකලා පෙන්නන්නම් ඇඟිල්ලෙන් 10ක් ඉවත් කරනවා. 10ක් ඉවත් කරනවා. ඔන්න මේක ඉවත් කරා 1යි 2යි මෙතන 3යි 4යි හරිද? 5යි 6යි 7යි මෙතන 8යි 9යි 10යි. දැන් බලන්න මොකක්ද? දැන් අඩු කරා කියන්නේ මොකද්ද? මෙතන 15න් 12න් 10ක් අඩු කරනවා කියන්නේ 5න් 4න් 3න් 2ක් අඩු කරනවා කියන එකට. දැන් මම ඔන්න අඩු කරා කියන්නේ මැකුවා. මකලා දැම්ම 10ක්. හරිද? ඉතුරු කීයද? ඉතුරු දෙකක් ඉතුරු. මේ දෙක කියන්නේ මුළු කොටස් 15න් 2ක්. ඔන්න ඔය විදිහට තමයි අඩු කිරීමක් තේරුම් ගන්න. රූපමය ආකාරයට. හරි. දැන් අපි කෙලින්ම ගානට බහිමු 2022 භාග ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ එක ප්‍රශ්නය භාග ප්‍රශ්නයක්. මේක ගොඩක් අයට තේරුණේ නැති ප්‍රශ්නයක්. අපි බලමු ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වේද කියලා මමත් පැහැදිලි කරාට පස්සේ වීඩියෝ එක ඉවරුණාට පස්සේ තීරණය කරන්න. හරි. මේකේ තියෙන්නේ මෙහෙමයි. භාජනයක් තියෙනවලු. ඒ භාජනයෙන් 5න් 2ක් පිරලා තියෙනවලු පළතුරු යුසවලින්. 5න් 2ක් පිරලා තියෙනවලු පළතුරු යුසවලින්. දැන් භාජනයක් සාමාන්‍යයෙන් ගත්තම මේ වගේ ඇඩයක් හරි කැමති හැඩයක් වෙන්න පුළුවන් නේ. නමුත් මගේ භාජනය මම මේ විදියට ඇඳා. ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ හරියට පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. හරිද? මේ විදියට ඇඳනනම් පැහැදිලි කරන්න අමාරුයි මේක. ඒක නිසා මම නිකන් මේක සිලින්ඩරයක් විදියට ඇඳා. මේ ගාන ඔයගොල්ලන්ට ලේසියෙන් තේරුම් ගන්න ආකාරයට සහ පැහැදිලි කිරීමේ පහසුව සඳහා. එතකොට මේකෙන් 5න් 2ක් පළතුරු යුස පිරලා තියෙනවා. 5න් 2ක්. මේකේ අදහස තමයි මුළු භාජනයේ මුළු ධාරිතාවෙන් මේ ධාරිතාව මෙතන ඉඳලා මෙතෙන්ට කටමට්ටමටම තියෙනවනේ ඉඩ. ඒ මුළු ඉඩ ප්‍රමාණය සමාන කොටස් 5කට බෙදලා. හරිද? 5න් 2 කියන්නේ ඒක. සමාන කොටස් 5කට බෙදලා ඒකෙන් 2ක් පිරලා තියෙනවලු පළතුරු යුස. අපි සමාන කොටස් මේක 5කට බෙදමු. මෙතනින් ගත්තොත් 1 2 3 4. හරිද? මෙතනින් මම ඉරක් ගහනවා. ඔන්න එක කොටසක් බෙදුවා. 1 2 3 4. හරිද? 1 2 3 4.
මෙතනිනුත් මං ඉරක් ගහනවා. ඔන්න කොටස් සමාන කොටස් දෙකකට බෙදුවා. සමාන කොටස් දැන් 3කට බෙදුවා. හරිද? ඊපස්සේ 1 2 3 4. ඔන්න සමාන කොටස් 4කට බෙදුවා. 1 2 3 4. හරිද? උඩම එකත් මෙහෙම බෙදුවාම ඔන්න සමාන කොටස් 5යි දැන්. 1 2 3 4 5. දැන් මේ සමාන කොටස් 4න් කොච්චර පිරලා තියෙනවද පළතුරු යුස? 2ක්. මේ 2ක්. 5න් 2ක්. ඔව්. මෙන්න මෙතෙන්ට වෙනකම් පිරලා තියෙන්නේ දැන් පළතුරු යුස. මෙන්න සමාන කොටස්. මෙතන 5න් 2ක්. මොනවාද මේ? යුස. මං කෙටියෙන් ලියන්නම් යුස. පළතුරු යුස. හරිද? ඊට පස්සේ කියනවා මේකට දැම්මලු මිලිලීටර් 700ක් වතුර. දැම්මට පස්සේ මේකට දැන් වතුර දානවා. දැන් බීමක් හදන්න නම් මේ පළතුරු යුස වලට වතුර දාලා මිශ්‍ර කරන්න ඕනනේ. දැන් මේකට දානවලු මිලිලීටර් 700ක් වතුර. දැම්මට පස්සේ 4න් 3ක් දක්වා මේකේ මේ දියර ප්‍රමාණය, ඒ කියන්නේ බීම ප්‍රමාණය ඉහළ ගියාලු 4න් 3ක් දක්වා. දැන් මේකට වතුර දැම්මාම පළතුරු මේ කවලම් වෙලා බීම හැදෙනවනේ. බීම ටික මේ මුළු ඉදෙන් 4න් 3ක් දක්වා ඉහළට ගියාලු. අන්නේ 4න් 3 මම වෙන පාටකින් පෙන්නන්නම්. කළු පාටින් පෙන්නන්නම් 4න් 3. හරිද? දැන් මේ මුළු බෝතලේ මුළු ඉඩ සමාන කොටස් 4කට බෙදන්න ඕන. 1 2 3 4 මෙහෙම බෙදමු. ඔන්න සමාන කොටස් 4කට බෙදුවා. 1යි බෙදනවා 1යි. මම මේක පොඩ්ඩක් කඩිරකින් මෙන්න මේකට දික් කරනවා. 1 2 3 4 5 මෙතෙන්ට තව 1යි. අද බෙදලා මේ බෙදපු ඉර පොඩ්ඩක් කඩිරකින් පොඩ්ඩක් ඉස්සරහට ගන්නවා පෙන්නන්න. ඊට පස්සේ 1 2 3 4 5 ඔන්න බෙදුවා. හරිනේ. ඔන්න සමාන කොටස් දැන් හරිනේ. 1 2 3 4 5 4 5 1 2 3 4 5 2 3 4 5. හරිනේ. ඔන්න සමාන කොටස් මන් දැන් බෙදුවා 4කට බෙදුවා. හරිද? මේකත් යටිනුත් ඊට මන් දික් කරන්නම්. හරිනේ. ඔන්න බලන්න. දැන් මේකට මොනවද කරන්නේ? මෙන්න මේක නිල් පාටින් බෙදුවා සමාන කොටස් 5කට. 1 2 3 4 5. ඒකෙන් දෙකක් දක්වා තියෙනව මොනවද? පළතුරු යුස. පළතුරු යුස තියෙන ටික තමයි දැන් මම ඔන්න පාට කරන්නම් තව පැහැදිලිව බලා ගන්න පුළුවන් විදියට. හරිනේ. ඔන්න මෙච්චර තියෙනවා දැන්. හරි. ඔන්න මෙච්චර තියෙනවා දැන් මේ කොච්චරද? පළතුරු යුස. හරිද? ඊට පස්සේ මොනවද කරේ? මේ සමාන කොටස් 5න් කොටස් දෙකක් දක්වා පිරලා තියෙනවා පළතුරු යුස. ඒකට මිලිලීටර් 700ක් දැම්මට පස්සේ මේ බීම ප්‍රමාණය ඉහළ යනවා 4න් 3ක් දක්වා ඉහළ යනවා. මෙන්න සමාන කොටස් 4කට බෙදුවා නැවත මුළු භාජනයේම 1යි 2යි 3යි 4යි ඒකෙන් 3ක් දක්වා ඉහළට යනවා. ඔන්න
ඔන්න 4න් 3. මේ 4න් 3 කියන්නේ දැන් මේ තියෙන බීම ප්‍රමාණය. බීම ප්‍රමාණය. දැන් මෙතන මේ යුස ප්‍රමාණය. මෙතන බීම ප්‍රමාණය කියන්නේ 4න් 3යි කියන්නේ අර එකතු කරපු ජලය ලීටර ජලය මිලිලීටර් 700ත් එක්ක. දැන් මේක උඩ යනවා මෙන්න මෙතෙන්ට එනකන් උඩට යනවා. දැන් මේ ටික මේ යුස ටික වතුරත් එක්ක කවලම් වෙලා මෙහෙම උඩට එනවා. කොච්චර උඩට එනවද? මෙන්න මේ මට්ටමටම උඩට එනවා. හරිද? මෙන්න මේ මට්ටමට උඩට එනවා. හරිද? ඔන්න ඔය මට්ටමට උඩට එනවා. හරිද? දැන් අපි මෙන්න මේ මට්ටම පතුලේ මට්ටම අපි නිකන් A කියලා ගත්තොත් හරිද? මෙතන යුස තිබුණ මට්ටම අපි B කියලා ගත්තොත් මෙන්න දැන් තියෙන මට්ටම C. හරිද? මේ පතුලේ මට්ටම A වල ඉඳලා B දක්වා යුස තියෙනවා. එතකොට මිලිලීටර් 700ක් වතුර එකතු කරාම මේක B වල ඉඳලා C වලට වෙනකන් නැග්ගා. B වල ඉඳලා C වලට එනකන් නැග්ගා. එතකොට මේ වෙනස වෙලා තියෙන්නේ මිලිලීටර් 700 තියෙන්නේ මෙන්න මේ ටිකේ. මිලිලීටර් 700 තියෙන්නේ මෙන්න මේ B සහ C අතර තමයි මිලිලීටර් 700 ඇතුළත් වුණාට පස්සේ මෙන්න මේ ටිකේ තමයි මිලිලීටර් 700 තියෙන්නේ. පැහැදිලිනේ? මේ මිලිලීටර් 700 ඇතුළත් වුණාට පස්සේ තමයි මේක B වල ඉඳලා C දක්වා ඉහළට ගියේ. එතකොට දැන් බීම තියෙනවා A වල ඉඳලා C දක්වා. A වල ඉඳලා C දක්වා මෙන්න 4න් 3යි. ඒ කියන්නේ මුළු භාජනය සමාන කොටස් මෙන්න 4කට බෙදලා මෙන්න බෙදපු 4 මෙතන හරයෙන් පෙන්නනවා. බෙදපු සමාන කොටස් ප්‍රමාණය තමයි මේ හරයෙන් කියන්නේ 4. ඒකෙන් 3 කියන්නේ දැන් තියෙන ප්‍රමාණය. හරිනේ? ඊළඟට කියනවා now 4 or 5 of the fruit drink the capacity of the container is this separated amount of drink. ඊට පස්සේ අහනවා දැන් මේ එකතු කරපු මිලිලීටර් 700 කියන්නේ භාගයක් විදියට නම් කොපමණ දානවා. මේ මුළු ධාරිතාවෙන් එහෙම නැත්නම් මේ මුළු පරිමාවෙන් මිලිලීටර් 700 කියන්නේ භාගයක් විදියට නම් කොච්චරද කියලා අහනවා. ඒක තේරුම් ගන්න මෙහෙමනේ. දැන් මෙන්න AB නේ. AB කියන්නේ AB වල දක්වානේ තිබුණේ මොනවාද? යුස. A සිට B දක්වා තමයි යුස තිබුණේ. එතකොට මේක B වල ඉඳලා C දක්වානේ නේද? ඊට පස්සේ B වල ඉඳලා මේකට එකතු වෙනා BC කියන්නේ මොනවාද? එකතු වෙන්නේ වතුර, ජලය එකතු වුණාම මේක වෙනවා AC වෙනවනේ. AC දක්වා ඉහළට යනවා. ඕකනේ මේක තමයි බීම. හරිද? දැන් මෙතන යුස කියන්නේ මේ යුස කොච්චරද? යුස තිබුණා 5න් 2. එන 5න් 2 එකතු වෙනවා ජලය කොච්චරද? 700ක් මිලිලීටර. කොච්චරකට සමාන වෙනවද? මේ භාජනයෙන් මේක සමාන වෙනවා භාජනයෙන් 4න් 3. හරිද? ඔන්න බලන්න. A සිට B දක්වා යුස. AB කියන්නේ යුස. කොච්චරද? 5න් 2යි. එතකොට B සිට C දක්වා මොනවාද? මිලිලීටර 700. ඊට පස්සේ එතකොට A සිට C දක්වා උස ගියා. එක සමාන වෙනවා මුළු භාජනයෙන් නම් 4න් 3ක් දක්වා ඉහළ ගියා. දැන් අපි බලමු මේක සුළු කරගන්න. හරිද? දැන් මෙතන 700 මේ පැත්තේ තියෙද්දි මෙතන 4න් 3නේ. 4න් 3 මේ 5න් 2 මේ පැත්තට ගියාම අඩුවීම 5න් 2 වෙනවනේ. හරි. එතකොට මෙතන
හරය සමාන කරගත්තාම හරය පොදු හරය ඇවිල්ලා කීයද 20 නේ 4 වරක් 5යි 3 වරක් 5යි මෙතන 5 වරක් 4යි 2 වරක් 4යි ඊට පස්සේ මෙතන වෙනවා 20න් 15 අඩු කිරීම 20න් 8 සමානයි 20න් 7යි හරිද 20න් 7යි භාජනයෙන් කියලා ලියන්න ඕන නැත්නම් මේක ගැලපෙන්නේ නැහැ භාජනයෙන් 20න් 7යි එතකොට මේ මිලිලීටර 700 තමයි සමාන වෙන්නේ මිලිලීටර 700 තමයි සමාන වෙන්නේ මිලිලීටර 700 තමයි සමාන වෙන්නේ භාජනයෙන් 20න් 7 දැන් මේ 20න් 7 පෙන්නමු මේ රූපමය ආකාරයට ඔන්න බලන්න රූපමය ආකාරයට මම 20න් 7 පෙන්නන විදිය හරිද මෙතන අදහස තමයි මෙතන 20 කියලා කියන්නේ මුළු භාජනය සමාන කොටස් 20කට කැඩුවොත් අන්න ඒකෙන් 7ක් තියෙනවලු සමාන කොටස් 7කට කැඩුවොත් ඒ සමාන කොටස් වලින් සමාන කොටස් 7ක් තියෙනවලු එකතු කරපු ජලය ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේ B සහ C අතරට එන්න ඕන සමාන කොටස් 7ක් කියන එකනේ කියන්නේ. ඉතින් මෙන්න මේ B සහ C අතරට සමාන කොටස් 7ක් එන විදිහට මේක දැන් අපි මම වෙන් කරලා පෙන්නන්නම්. ඒකට වෙන් කරන්නේ මේ මුළු භාජනය සමාන කොටස් 20කට කඩනවා. මම රතු පයට පාවිච්චි කරනවා හොඳින් පැහැදිලි වෙන්න. ඔන්න 1යි 2යි හරිද මේක පොඩ්ඩක් වෙලා යනවා නමුත් පරිස්සමට කරන්න ඕන මේක මම පැහැදිලි කරන්නේ අමුතුම විදිහකට අමුතුම නෙමෙයි මේක තමයි හරි ක්‍රමේ පැහැදිලි කරන්නේ මොකද ගොඩක් අය වීඩියෝස් දාලා තියෙනවා ඒ හැමෝගෙම වීඩියෝස් එකම විදිහයි නමුත් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට බැලුවාම තේරෙයි මේ වීඩියෝ එක අනිත් ඒවාට වඩා වෙනස් සහ ඔළුවට යන විදියද නැද්ද කියලා ඔයගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඔන්න දැන් මම රතු පාටින් මේ මුළු එකම එක සමාන කොටස් 20කට බෙදුවා. හරිද? එක සමාන කොටස් 20යි. ඕන ගණන් කරලා පෙන්නන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. හරිද? දැන් මෙන්න මේ මිලිලීටර 700 එකතු උනේ මෙන්න මේ B සිට C දක්වානේ B සිට C දක්වා තමයි මිලිලීටර 700 එකතු වුණාට පස්සේ මේක මුළු බීම ප්‍රමාණය 4න් 3 දක්වා ඉහළ ගියේ. හරිද? එතකොට දැන් මම ඔන්න බලන්න මෙතන පෙන්නනවා මේ සමාන කොටස් 7ක් තියෙනවා කියලා B සහ C අතර. මෙන්න 1යි මේක ලියවෙන්නේ මෙන්න 1යි හරිද මෙන්න 2යි 3යි 4යි 5යි 6යි 7යි 7ක් තියෙනවනේ මේ තීර මේ බලන්න මේ 1 2 3 4 5 6 7 ඒ කියන්නේ හරිනේ B සිට C දක්වා මේ තියෙන 700 මේ 700ට කොටස් 7ක් තියෙනවා මේ 700ට එතන 700 මේ 1 2 3 4 5 6 7 ඒ කොටස් 7 තමයි මේ හරයින් කියන්නේ. එතකොට 20න් කියන්නේ 20 කියන්නේ මේ මුළු භාජනයේ බෙදිච්ච සමාන කොටස් ගන්න. හරිද? ඊට පස්සේ දැන් මම මෙන්න මේ ටික පොඩ්ඩක් අයින් කරනවා. හරි. දැන් ඊළඟට මොකද්ද කියන්නේ? දැන් ඊළඟට කියනවා ඊට පස්සේ කියනවා දැන් මේ තියෙන බීම වලින් 5න් 4ක් සංග්‍රහ කිරීම සඳහා වෙන් කරගත්තලු. 5න් 4ක් සංග්‍රහ කිරීම සඳහා වෙන් කරගත්තලු. හරිද? 5න් 4ක්. බලන්න.
බීම වලින් පහෙන් හතරක් සංග්‍රහ කිරීමටනේ. හරි. දැන් බීම වලින් කියන්නේ මොකද්ද? බීම කියන්නේ කොච්චරද? බීම කියන්නේ මෙන්න මේ 4න් 3. 4න් 3. දැන් 4න් 3ක් වෙනකම් බීම තියෙනවනේ මේ මුළු බෝතලේ මේ තියෙන බීම ප්‍රමාණය 4න් 3. ඔයකෙන් හය නයන්න ඒකෙන් හරිද? 4න් 3න් 5න් 4ක්. 5න් 4ක්. හරිද? මේ 5න් 4 කියන්නේ සත්‍ය වශයෙන්ම වෙන් කරගන්න ප්‍රමාණය නෙමෙයි. හරිද? සත්‍ය වශයෙන්ම වෙන ප්‍රමාණය දැනගන්න නම් මේක සුළු කරන්න ඕන. හරිද? මේ 4න් 3න් මෙන්න මේ 3 නැවත සමාන කොටස් 5කට බෙදලා ඒකෙන් 4ක් ගන්නලු. හරිද? මෙතන අදහස තමයි මෙන්න මේ 4න් 3 මේ තියෙන්නේ 4න් 3නේ. මේ තියෙන්නේ කළු පාටින් තියෙන 4න් 3. ඒ කියන්නේ මෙන්න මේ කොටස් 3 නැවත සමාන කොටස් 5කට කඩලා ඒකෙන් 4ක් ගන්න කියන එක. ඒක තමයි අදහස. හරිද? මේක ගණිතමය වශයෙන් මෙහෙම ගන්න පුළුවන්. 4න් 3 මෙතන හල නයන්නෙන් කියන්නේ ගුණ කිරීම 5න් 4. හරිද? එතකොට මේක ඕනනම් මේ 4ට 4 කපලා සුළු කරන්නත් පුළුවන්. ඊට වඩා ලේසි ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මම මේක 4ට 4 කපලා සුළු කරන්නේ නැතුව මේ විදිහට ගන්නවා. 4 වරක් 5 20යි. 20න් 3 වරක් 4 12යි. හරිද? මේක සරලම ආකාරයෙන් ගන්නේ නැතුව මම මේ විදිහට තියා ගන්නවා. හේතුව තමයි ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න පුළුවන් ආකාරයට. හරිද? දැන් මම මේක පැහැදිලි කරන්න රූපයෙන්. දැන් 20න් 12නේ. හරි. දැන් මේ 4න් 3 මෙන්න 4න් 3 බෙදනවා සමාන කොටස් 5කට. සමාන කොටස් 5කට බෙදන්නේ දැන් මෙන්න මේ 4න් 3 ඇතුළත ඇත්ත වශයෙන්ම කොටස් කීයක් තියෙනවද මේ පොඩි කොටස් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15ක් තියෙනවා. මේ කොටස් 15ක් තියෙනවා. මේ 3 ඇතුළත මේ 4න් 3 ඇතුළත පොඩි කෑලි 15ක් තියෙනවා. ඒක බෙදනවා සමාන කොටස් 5කට. ඒක සමාන කොටස් 5කට බෙදද්දී 3 ගානේ වෙන 3 ඒවා 5ක් නේ 3 ගානේ 5කට බෙදෙනවා 1 2 3 4 5 සමාන කෑලි 3 ඒවා 5කට කැඩෙනවා. හරිද? එතකොට කෑලි 3 ඒවා 5කට කඩලා ඒකෙන් 4ක්. හරිද? මෙන්න මෙතෙන්ට කෑලි 3යි ඔන්න බලන්නකො. මෙතෙන්ට කෑලි 3යි මෙතෙන්ට කෑලි 3යි මෙතෙන්ට කෑලි 3යි. හරිද? මෙතෙන්ට කෑලි 3යි. මේ බලන්න සමාන කොටස් මේ 4න් 3 ඒ 3 ඇතුළත පොඩි කොටස් 15ක් තියෙනවා. ඒ 15 ඇත්තට වශයෙන් මේ 15 තමයි සමාන කොටස් 5කට බෙදෙන්නේ. සමාන කොටස් 5කට බෙදෙනවා කියන්නේ 3 කෑලි 5කට බෙදෙනවා කියන එකනේ. බෙදලා 4ක් ගන්නවා කියන එක. එතකොට දැන් බලන්න මෙතන මේ 4ක් ගන්නවා 1 2 3 4. මේ 4 තියෙනවා කුඩා කොටස් කීයක් තියෙනවද? 3 වරක් 4 12ක් තියෙනවා. හරිනේ? මේ තියෙන 20න් 12. මේ ගණන් කරලා බලන්න. මේ මෙතන ඉඳලා මෙතෙන්ටයි මෙතන ඉඳලා මෙතෙන්ටයි මෙතන ඉඳලා මෙතෙන්ටයි මෙතන ඉඳලා මෙතෙන්ටයි කුඩා කොටස් 3 ඒවා 4ක් තියෙනවා. ඒ කියන්නේ 12ක් තියෙනවා. එයා කියන්නේ 20න් 12ක්. දැන් ඇත්තටම බීම සඳහා වෙන් කරගත්තේ හරිද? 20න් 12නේ මෙතන තියෙන්නේ. සංග්‍රහ කිරීමට වෙන් වූ සැබෑ කොටස. හරිද? සංග්‍රහ කිරීම සඳහා වෙන් වූ සැබෑ කොටස තමයි 20න් 12. හරිද? 20න් 12. දැන් මේ 20න් 12 මම පෙන්නන්නම්. ඔන්න 20න් 12. හරිද? ඔන්න 20න් 12 මම පෙන්නන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12. මෙන්න මෙතෙන්ට එනකන්. හරිනේ? මේ මෙතෙන්ට එනකන් තියෙනවා මේ කුඩා කොටස් 4ක්. මෙන්න මේ ටික තමයි
20න් 12 20න් 12 කියන්නේ සංග්‍රහ කිරීමට වෙන් වූ සැබෑ කොටස. හරිද? සංග්‍රහ කිරීමට වෙන් වූ සැබෑ කොටස. හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි ඊට පස්සේ මේක දානවලු මෙන්න මේ 20න් 12 වෙන් කරගත්ත 20න් 12 වීදුරු 6කට වක් කරනවලු. සමව වීදුරු 6කට වක් කරනවලු. වැක් කරුවාම එක වීදුරුවකට වැටෙන බීම ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. හරිද? ඒක තේරුම් ගන්න කලින් ඒක හොයන්න කලින් අපිට අවශ්‍යයි මේකේ මුළු ධාරිතාවය මිලිලීටර් වලින් හොයාගන්න. හරිද? මුළු ධාරිතාව මිලිලීටර් වලින් හොයාගන්න. මේකේ අපි දන්නවා අපි කලින් හොයාගත්තා මේ 700 සමානයි කියලා කීයටද? 20න් 7කට. මේ 20න් 7ට තමයි අපි සමාන උනේ 20න් 7 සමාන උනේ 700ටනේ මිලිලීටර්. හරිද? එතකොට අපිට මේකේ මුළු ධාරිතාවය ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න එක හොඳයි අන්තිම ප්‍රශ්න දෙකට උත්තර නිරවුල් කරගන්න. එතකොට දැන් මම මේක භාවිතයෙන් මේකේ මුළු ධාරිතාවය හොයන්න හදන්නේ. බෝතලේ මේ හිඩසයි මේ පිරලා තියෙන ටිකේ ඔක්කොගේම දාන්න පුළුවන් මුළු ධාරිතාවය. හරිද? එතකොට මේ 7 කොටස් 7කට තමයි මිලිලීටර් 700ක් අල්ලන්නේ. මේකේ අර්ථය තමයි කොටස් 7කට තමයි මිලිලීටර් 700ක් අල්ලන්නේ. එහෙනම් කොටස් 20කට කොච්චර අල්ලනවද කියලා බලන්නේ කොහොමද? මේක බලන්නේ මේ 7ට කැපෙනවා මෙතන 7 ඒවා 1යි 100යි 20ක් 2000යි මිලිලීටර්. අන්න බෝතලේ අල්ලන මුළු ප්‍රමාණය මිලිලීටර් 2000යි. මිලිලීටර් 2000 කියන්නේ ලීටර නම් දෙකක්. 2යි ලීටර්. හරිද? දැන් අපි දන්නවා මිලිලීටර් 2000ක් තමයි මේකේ අල්ලන මිලිලීටර් 2000 තමයි මේ බෝතලේ මුළු ධාරිතාවය මේ බීම පරිමාවත් එක්ක. ඒක නිසා මම මේ මිලිලීටර් 2000 20ට බෙදුවොත් මිලිලීටර් 2000 බෙදුවොත් 20ට කොටස් 20කට බෙදුවොත් එක කොටසකට එනවා මිලිලීටර් 100ක්. හරිද? එක කොටසකට එනවා මිලිලීටර් 100ක්. ඒක නිසා මම මේකේ මේ බෙදාපු සමාන කොටස් 20 100 ගානේ වෙන් කරනවා. මෙතන 100යි, මෙතන 100යි, 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 100යි මේ ඔක්කොම 100යි. මේ හැම තීරයකම අගය 100යි. හැම තීරයකම අගය 100යි. දැන් මේ හරියට 100 තමයි මේ හිස් හරිය. ඇත්තටම මේකේ බීම පරිමාව තියෙන්නේ මේ මෙතෙන්ට එනකම් විතරයි 100 අකුරට එනකම් විතරයි. හරිද? දැන් මේ ටික හිස්. නමුත් හිස් අවකාශයත් ඇතුළත් මේකේ මුළු ධාරිතාවය කිව්වහම මුළු ඉඩ ප්‍රමාණය කිව්වා. එතකොට මේකේ දාන්න පුළුවන් මුළු ඉඩ ප්‍රමාණය තමයි මිලිලීටර් 2000. හරිද? එතකොට මේ එක කොටසක අගය වෙනවා එක කොටසකට අල්ලන මේ දියර ප්‍රමාණය දැම්මොත් පිරෙන්නම දැම්මොත් එක කොටසකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර් 100ක් වෙනවා. ඒක නිසා මම මේ 100ව 20ක් ලිව්වා. ඒක මේ තේරුම් ගැනීමේ පහසුව සඳහා. හරිද? ඊළඟට අහන ප්‍රශ්නේ තමයි දැන් මෙන්න මේ වෙන් කරගත්තේ කොච්චරද අපි? වෙන් කරගත්ත 20න් 12ක්. 20න් 12ක් වෙන් කරගත්තේ 20න් 12 බෙදනවලු 20න් 12 දැන් බෙදන්න ඕන වීදුරු 6කට දාන්න ඕන. හරිද? 20න් 12 බෙදනවා 6කට. හරිද? එතකොට දැන් මෙතන අපි දන්නවා 20න් 12 මේක භාග සංඛ්‍යා මේ සුළු කරද්දී මෙතන තියෙනවා හරය ලවය මාරු වෙලා
මේකේ රෙසිප්‍රොකල් එක. එහෙම නැත්නම් මේකට කියනවා පරස්පරය. පරස්පරයෙන් ಗುಣ වෙන්නේ. එතකොට 6න් 1න් ಗುಣ වෙනවා. හරිද? එතකොට මෙතන 6 වරක් 1යි 6 වරක් 2යි සමානයි 10න් 1ක් වෙනවා. හරිද? එතකොට මුළු එකෙන් මුළු භාජනයෙන් 10න් 1ක් තමයි එක වීදුරුවකට වැටෙන්නේ. මුළු භාජනයෙන් 10න් 1ක් තමයි මේ එක වීදුරුවකට වැටෙන්නේ. මෙන්න වීදුරුව. හරිද? මුළු භාජනයෙන් 10න් 1ක් තමයි වීදුරුවකට වැටෙන්නේ. දැන් මුළු භාජනයෙන් 10න් 1ක් කිව්වහම මට ඕන නම් නැවත මේක 10කට කඩලා පෙන්වන්න පුළුවන්. හරිද? මුළු භාජනයෙන් 10න් 1ක්. ඒකත් මම පෙන්වන්නම්. මේක හොඳටම පැහැදිලි කරන්න ඕන නිසා 10න් 1 සමානයි මේ එක වීදුරුවකට වැටෙන ප්‍රමාණය. හරිද? අපි දන්නේ නැහැ මිලිලීටර තාම කීයද කියලා. මිලිලීටර අපි දන්නේ නැහැ තාම. මිලිලීටර කීයද කියලා අපි දන්නේ නැහැ. ප්‍රශ්නාර්ථය. හරිද? මෙතන අදහස තමයි මුළු ධාරිතාවය සමාන කොටස් 10කට බෙදනවා. බෙදලා ඒකෙන් එකක්ලු අයිති වෙන්නේ මෙන්න මේ එක වීදුරුවකට. මෙන්න බලන්න දැන් මෙතන සමාන කොටස් 20ක් තියෙනවනේ. මේ 20 10කට බෙදනවා කියන්නේ මේ තීර දෙකක් එකකට එනවා. තීර දෙක ගානේ එනවා මේ. තීර දෙකක් ගියාම මෙන්න මෙතන ඉඳලා මේ පැත්තෙන් මම ගන්නම්. මේ පැත්තට ගන්න ඉඩ මදි නිසා බලන්න මේ ඉරි පොඩ්ඩක් මකන්න නැත්නම් පැහැදිලි වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. හරිද? දැන් ඔන්න මම මේ රතු පේනින් ගත්තු රතු පේන හරිය වෙන්නේ නැහැ. නිල් පෑනින්ම මම පෙන්නන්නම්. ඔන්න දැන් සමාන කොටස් 10කට කඩනවා. මෙන්න 1යි මෙන්න මෙහෙට ඉර දික් කරනවා 2යි. හරිද? මෙතන යට ඉඳලා ගන්න යා 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි ඔන්න 10යි. මේ 1 2 3 4 5 6 7 8 9 10යි. දැන් මෙන්න මේ එකක් තමයි කියන්නේ මෙන්න මේ එක ප්‍රමාණය තමයි 10න් එකක් කියන්නේ. මෙන්න මේ එක කොටසක් 10න් එකක් වෙනවා. හරිද? මේ සෑම එකක්ම 10න් එක ඒවා. දැන් මේ 10න් එකකට 100 කීයක් තියෙනවද මේ? මෙන්න මේ මෙතන තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට 10න් එකයි. කියන්නේ 100 දෙකක් තියෙනවා 200ක් තියෙනවා. රූපේ බැලුවහම දැනටම උත්තරය ඇවිල්ලා මේ වීදුරුවකට වැටෙන ප්‍රමාණය. මේ දැන් මෙතන බලන්න මෙතන උනත් මේ ඉරේ ඉඳලා මේ ඉරට 100යි 200යි. මේ ඉරේ ඉඳලා මේ ඉරට 100යි 200යි. ඒ කියන්නේ හැම 10න් එකකටම 200 ගානේ තියෙනවා. එහෙනම් 10න් එක කියන්නේ 200යි මිලිලීටර. රූපේ බැලුවාම දැන් පැහැදිලි. නමුත් රූපේ බලලා නෙමෙයිනේ අපිට ඕන මේක ගණිතමය ආකාරයට විසඳ ගන්න. හරිනේ? දැන් මම මේ ටික පොඩ්ඩක් මකනවා. අට පැහැදිලි කරන්න ගණිතමය ආකාරයට දැන් මුළු ධාරිතාවය 2000යි. හරිද? මුළු ධාරිතාවය 2000යි. ඕකෙන් 10න් එකක් කියන්නේ මේකට බිඳුව කැපුවා 200යි මිලිලීටර්. අන්න වීදුරුවකට වැටෙන ඔන්න වීදුරුවට වැටෙන ප්‍රමාණය මිලිලීටර් 2000යි. පැහැදිලිද? මුළු ධාරිතාවය මිලිලීටර් 2000යි. ඒකෙන් 10න් එක සමාන වෙනවා මිලිලීටර් 200ට. මෙන්න ගණිතමය ආකාරයට මෙහෙමයි. මෙන්න රූපමය ආකාරයට මෙහෙමයි. ඒක විසඳ ගන්න. දැන් ඊළඟට අහනවා දැන් කොච්චර ඉතිරි වෙලා තියෙනවද කියලා අහනවා බීම. දැන් මෙතන මෙහෙමනේ. දැන් වීදුරු 6කට දානවා කොච්චරද? වීදුරු 6කට දානවා 200 ගානේ. 200 ගුණ කිරීම 6 සමානයි 1200යි මිලිලීටර. වීදුරු 6කට
දැම්මොත් 200 ගානේ ඔක්කොම එනවා මිලිලීටර 1200ක්. දැන් බලමු රූපේ. මෙන්න 10 6ක්. මෙන්න 10 6 1 2 3 4 5 6. මෙන්න මෙතෙන්ට එනකන් 10න් 1 6ක් නේ. 10න් 1 6ක් සමානයි 10න් 6යි. හරිද? 10න් 6. 10න් 6ට තියෙනවා මිලිලීටර 1200ක්. හරිද? 10න් 6ට එන්න 10න් 6 10න් 6 කියන්නේ මිලිලීටර 1200ක්. හරිද? දැන් බලන්න මෙන්න මෙතන ඉතිරි බීම ප්‍රමාණයනේ අහන්නේ. ඉතිරි බීම ප්‍රමාණය. හරිද? මෙන්න බලන්න මෙතන ඉඳලා දැන් මේ බීම මේ බීම තියෙනවනේ මේ ඒ වල ඉඳලා C වලට එනකම්ම බීමනේ. ඒකෙන් දැන් පතුලේ ඉඳලා ගත්තොත් මෙන්න මේ ප්‍රමාණයට දැන් අයින් කරගෙන තියෙන්නේ. මේ ටික අයින් කරලා තියෙන්නේ. හරිද? මේ ටික අයින් කරලා තියෙන්නේ සාමාන්‍ය යට ඉඳලා නෙමෙයි අඩු වෙන්නේ උඩ ඉඳලා. නමුත් ඒ ගැන හිතන්න එපා. දැන් මෙතන මෙතන ඉඳලා මෙන්න මේ ප්‍රමාණයට අඩු වෙලා තියෙන්නේ. කොච්චරද? 1200ක්. තව කොච්චර ඉතුරුද? තව ඉතුරු ප්‍රමාණය තමයි මෙන්න මේ ටිකේ තමයි ඉතුරු ප්‍රමාණය. මෙන්න මේ ටික මෙතන ඉඳලා මෙතෙන්ට එනකම්. මෙතන ඉඳලා මෙතෙන්ට එනකම් කොච්චරද මේ? 100යි 200යි 300යි මිලිලීටර් 300ක් තියෙනවා රූපයෙන් බැලුවොත්. නමුත් රූපයෙන් බැලුවොත් විතරක් හරියන්නේ නැහැ. මේක ගණිතමය ආකාරයෙන්ොත් අපි බලමු විසඳ ගන්න. හරිනේ? දැන් මෙතන සංග්‍රහ කිරීම සඳහා කීයද වෙන් වෙච්ච කොටස සංග්‍රහ කිරීමට 20න් 12ක් නේ. මුළු බීම තිබුණා මුළු බීම ප්‍රමාණය තිබුණා මෙන්න 4න් 3ක්. 4න් 3ක් තිබුණා මුළු බීම ප්‍රමාණය. මෙන්න තිබුණ මේ A වල ඉඳලා C දක්වා මේ 4න් 3යි. ඕකෙන් මෙන්න මේ ටිකනේ අපි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් 20න් 12ක් නේ අයින් කරගත්තේ සංග්‍රහ කරන්න. එහෙනම් ඒකෙන් අඩු කරනවා 20න් 12ක්. හරිද? එතකොට අපිට ඉතිරි බීම ප්‍රමාණයේ භාගය එනවා. මේක අපිට ලියන්න පුළුවන්. මෙතන 20 වෙන්න නම් මේක 5න් ගුණ වෙන්න ඕන. එතකොට 4 වරක් 5 20යි. එතකොට මෙතන 3 වරක් 5 15යි. හරිද? අඩු කිරීම 20න් 12. එතකොට එනවා මෙතන 20න් 3ක්. එතකොට 20න් 3ක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ බීම. දැන් බීම 20න් 3ක් ඉතුරු. ඒකත් දැන් හරිද කියලා බලමුකෝ මේ රූපෙ දිහා බලන්න. ඔන්න බලන්න 20න් 12ක් බීම වලට යනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. මේ සංග්‍රහ කිරීමට මෙච්චර ගියා. තව 20න් 3ක්. ඒ කියන්නේ කොටස් 3ක්. මෙන්න 1 2 3. මේ 20න් මේ 3ක්. 1 2 3. 20න් 3ක් ඉතිරි. හරිද? 20න් 3ක් ඉතිරි. එතකොට මේ 20න් 3 කියන්නේ මිලිලීටර නම් කොච්චරද කියලා බලන්න. 2000 ගුණ කිරීම 20න් 3 සමානයි මේ 20ට මේ 20 කැපුණා 1යි 100 3යි 300යි 300යි මිලිලීටර ඉතිරි ප්‍රමාණය. මෙන්න ඉතිරි ප්‍රමාණය රූපෙත් තියෙනවා ගණිතමය ආකාරයටත් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක නැවත නැවත බලද්දී තේරුම් ගන්න පුළුවන්. මේක තමයි මේ ගාන පැහැදිලි කරන්න පුළුවන් සරලම ආකාරය. මේ විදිහට පැහැදිලි කරන එකම වීඩියෝ එක YouTube එකේ මම හිතන්නේ ඊට පස්සේ තියෙන පළවෙනියෙන්ම මේ ආකාරයට සරලම ආකාරයට පැහැදිලි කරන්නේ පළමුවෙන්ම මම තමයි. මේ විදිහට ගොඩක් ගුරුවරු වීඩියෝස් දාලා තිබුණා මේ ගාන පැහැදිලි කරන්න. හැබැයි ඒ හැමෝම පැහැදිලි කරලා තිබුණේ එකම විදිහට. මේ විදිහට පැහැදිලි කරන පළවෙනි අවස්ථාව මේක. මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරුම් යන්න ඇති කියලා. වීඩියෝ එක නැවත බලන්න. එතකොට ඔයගොල්ලන්ට ඇත්තටම තේරුණා නම් මේ වීඩියෝ එකට මගේ YouTube channel එකට subscribe කරන්න. පුළුවන් තරම් යාළුවන්ට කියන්න මේ වීඩියෝ එක බලන්න කියලා. කමෙන්ට්ස් කරන්න ඔයගොල්ලෝගේ අදහස්. මගේ channel එකට subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න.
ඉතින් මෙන්න මේ විදිහට උපරිම සරල ආකාරයට තමයි මම සාමාන්‍යයෙන් ගණිත ගැටලු පැහැදිලි කරන්නේ. ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න. අනිත් වීඩියෝස් බලන්න මේ 2022 මේ සාමාන්‍ය පෙළ මේ පළවෙනි පේපර් එකේ B කොටසේ පළවෙනි ප්‍රශ්නය භාග සංඛ්‍යාව අනිත් අය පැහැදිලි කරපු විදියයි මේ පැහැදිලි කරන විදියයි සංසන්දනය කරලා බලන්න. ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මොන විදියද හරියටම ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් එක කියලා. හරි බොහොම ස්තුතියි.